මේ පොලිස්පතිවරයාට මේ තියෙන චෝදනාව මේ වැලිගම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ චෝදනාව එන්න කලින් ඔහු සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් තිබුණා. දේශබන්දු වගකිව යුතුයි කියන තැන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වෙනකොටත් ඒ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙනවා. රටේ පොලිස්පතිවරයාව රටේ පොලිසියෙන් හොයනවා. රටේ පොලිස්පති අද අපරාධකාරයෙක් විදියට හැංගිලා ඉන්නවා. ටිරා නලස් රනිල් වික්‍රමසිංහලා අද මේකට වග කියන්න ඕන. දැන් මේ රටේ පොලිස්පතිවරයාව රටේ පොලිසිය විසින් සොයමින් ඉන්නවා. මොකද ඔබ දන්නවා මේ පොලිස්පතිවරයා පත්කරන්න යෝජනා වෙච්ච වෙලාවේ සහ පත් කරයි කියලා එහෙන් මෙහෙන් ආරංචි එන වෙලාවේ ඉඳලම මේ පොලිස්පතිවරයා මේ පොලිස්පති ධූරය දරන්න නුසුදුස්සෙක් බව අපි හේතු කාරණා ඇතුව ඔප්පු කරා. මේ පොලිස්පතිවරයාට මේ තියෙන චෝදනාව මේ වැලිගම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ චෝදනාව එන්න කලින් ඔහු සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් තිබුණා. මේ රටේ ආගමික නායකයෝ සිවිල් සංවිධාන විරුද්ධ වුණා විතරක් නෙමෙයි ගරු අධිකරණය කියලා නඩු පවරලා තියෙද්දිත් ඒ කිසිම දෙයකට සවන් නොදී රනිල් වික්‍රමසිංහ තමන්ගේ හිතුමනාපෙට මේ වගේ නුසුදුසු මිනිස්සෙක් පත් කරා. ඒ වගේම ඔබ දන්නවා අරගල සමේ ඒ අරගල කරුවන්ට පහර දෙන්න සිද්ධ කරලා ඒ අරලියගහ මන්දිරයේ ඉඳලා ආපු රාජපක්ෂලගේ කුලි හේවායින්ව වළක්ව ගන්නේ නැතුව මේ රට තුල ඒ ඇතිවෙච්ච මහා වියවුලට දේශබන්දු වගකිව යුතුයි කියන තැන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වෙනකොටත් ඒ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගත්තම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල පවා ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්න කියලා තියෙද්දි ගැලණිගම යම් සිද්ධියකට අදාළව ඒ ආපු හඳුනා නොගත් ලොරි රථයක් මුදා හරින්න ඔහු මධ්‍යම රාත්‍රියේ හිමිදිරි පාන්දර නැගිටගෙන ඉඳලා නියෝග දුන්නා කියලා සටහන් වෙලා තියෙද්දි ඒ වගේ චෝදනා ගණනාවක් තියෙන පුද්ගලයෙක් මේ රටේ පොලිස්පති කරපු රනිල් වික්‍රමසිංහ අද මේ පොලිස් දෙපාර්තමේන්තුවටත් මේ රටටත් මේ රට ලෝකයේ ඉදිරියේ රටේ පොලිස්පතිවරයාව රටේ පොලිසියෙන් හොයනවා. රටේ පොලිස්පති අද අපරාධකාරයෙක් විදියට හැංගිලා ඉන්නවා. අන්න ඒ තත්වයට මේ පොලිස්පති නැතුව බෑ කියලා වැළලිච්ච අඬපු අර ඇඹණිය වගේ අඹුව වගේ කෑගගහ ඉල්ලපු ටිරා නලස් රනිල් වික්‍රමසිංහලා අද මේකට වග කියන්න ඕන.